චතුර මගේ බිරිඳ ලක්මා අපිට ඇත්තටම මේ බබාලා 3 දෙනෙක් ඉන්නවා මේ පුතාලම 3 දෙනෙක්. ඉතින් ඇත්තටම අපි දෙන්නටම වුණා දුවක් හදාගන්න. ඒත් ලොකුම අභියෝගයකට තිබ්බේ මගේ බිරිඳ කලින් සිසේරියන් සැත්කම් 4කට මුහුණ දීලා තියෙනවා. يعني අපේ එක දරුවෙක් අපිට කලින් නැති වෙලා තිබුණා. අභියෝගයක් විදිහට අපිට පස්වෙනි සිසේරියන් සැත්කමකට යන්න අවශ්‍යතාවයක් තිබුණා. ඒත් ලොකුම බාධකනේ මොකද හැම සෞඛ්‍යාංශ හැම පැත්තකින්ම හැම දෙයකම අපි දිරිමත් කරනකොට එතනදී අපිට නෙගටිව්ස් මේ අදහස් තමයි ඔක්කොම ඒ උනේ කෙනෙක් කවදාවත් කරන්න බෑ. ලංකාවේ සාමාන්‍ය සිසේරියන් සැත්කම් පහක් කරන්නේ නැහැ. උපරිම කරන්න පුළුවන් තුනයි. ඒ වගේ අර හැම තැනින් මේවා අම්මගේ ජීවිතේට රචනයක් අර ඒ වගේ හැමදේම උත ෆැමිලි එක පැත්තෙන් එතකොට හොස්පිටල් පැත්තෙන් ඒව මේ සෞඛ්‍යාංශ හැම පැත්තකින්ම මට අපි දෙන්නටම ලොකු ප්‍රෙෂර් එකක් ආවා. හතරවෙනි සිසේරියන් එකටත් නිෂන්ත ડોක්ටර් තමයි ගොඩක් හොයලා නිෂන්ත කරනන්ද ડોක්ටර්ව හොයාගත්තේ. ඇතට ඒ වෙලාවේදීත් එතුමා මට කිව්වේ බය වෙන්න එපා. ඒ කියන්නේ අපි ඒක ලොකුවට ඔලුවට ගන්න එපා. සිසේරියන් 4ක් කියන එක ලොකුවට ඔලුවට ගන්න එපා. මගේ වයිෆ්ට උපදෙස් දුන්නා ප්‍රෙග්නන්සි එක සාමාන්‍ය විදිහට ඉන්න කියලා. එයා ඇත්තටම අපිට ඔලුවට ලොකු ප්‍රෙෂර් එකක් දුන්නේ නැහැ ඇත්තටම. ඉතින් ඇත්තටම දැන් ඒ දරුවට අවුරුදු 5ක් වෙනවා. අතර පුතාලා 3 දෙනාම නිරෝගීව ඉන්නවා. ඉතින් ඒතර පස්සේ සිසේරියන් එකේදී මම ආයි ડોක්ටර් ගාවට ඇවිල්ලා කිව්වා ડોක්ටර් ඒ වෙලෙත් මාව ඇත්තටම මේව කළේ නැහැ. ડોක්ටර් කිව්වේ අවදානම් ටිකක් තියෙනවා. ඒ ටික අපිට පැහැදිලි කරලා කිව්වා. කියලා වෙලාවක අපිට කවදාවත් අයිතියක් නැහැ කිව්වා මේ දෙමාපියෝ දෙන්නෙක්ට දරුවා හදන්න එපා කියලා කියන්න. අපිට පුළුවන් ඒ අවදානම් ටික පැහැදිලි කරලා දීලා ඒ ටිකට ඕගොල්ලෝ මුහුණ දෙන්න කැමති නම් අපිට ඒ ෆුල් සපෝට් එක දෙන එක විතරයි කියන්නේ. ඇත්තටම ડોක්ටර් විතරයි අපිව පොසිටිව් පැත්තෙන් අපේ ඔළුව මයින්ඩ් එක හදලි වෙලා අපිව දිරිමත් කළේ. එතකොට ડોක්ටර්ගේ උපදෙස් එක්කම අපි මේ බබා කන්සි වෙන්න කලින් මේ ડોක්ටර් ගාවට ආවේ අපි. එදා ඉඳන් දැන් අද වෙනකන් ඇත්තටම ડોක්ටර්ගේ උපදෙස් මත තමයි අපි හැමදේම කළේ. නෝනයි මමයි ගොඩක් සතුටින් ඉන්නේ. පුතාලා 3 දෙනෙක් ඉන්නවා. දැන් මගේ ඊනියක් කියලාත් දුවිකුත් මට ඉන්නවා දැන්. ඇත්තටම ඉතින් ගොඩක් සතුටුයි. දැන් මගේ සතුට දැන් මට තව දෙයක් කියන්න ඕනේ. මොකද මේ දෙයට අපි ලොකු සහයෝගයක් දැන් මගේ මේ ડોක්ටර්ගේ අතින් මට ලැබිච්ච උපදෙස් වගේ මේ දේවල් දෙකම ලංකාව හොස්පිටල් එක පැත්තෙන් අපිට ලොකු සාධාරණ විශ්ලේෂණ කියන්නේ මුලින් ඉඳන්ම අපි ડોක්ටර් channel කළේ හැමදේම කළේ මේ ලංකාව හොස්පිටල් එකේදී. ඉතින් එතකොට මම ගිය පාර මේ බබාගේ දරු උපතත් මෙහෙදීම තමයි ડોක්ටර් නිෂේන්ද්‍රමයි සිදු කළේ. ඒදා ඉඳන් අද වෙනකන් මට නම් දැනෙච්ච විදිහට ලංකාව හොස්පිටලෙන් අපිට හොඳ කස්ටමර් කෙයාරින් එකක්, ඒ කියන්නේ ආෆ්ටර් කෙයාරින් එකක්, මේ හැමදේම අපිට තියෙනවා. ගොඩක් ස්තුතියි. සිසේරියන් සෙක්ෂන් එකක් කියන්නේ අපි කවුරුත් දන්නවා බබා උපදවන්න කරන සැත්කමක්. ඉතින් අපි බොහෝ අම්මලා දන්නවා සිසේරියන් සෙක්ෂන් එකක් කරලා තියෙනවා නම් අපේ සෞඛ්‍ය අංශ වලින් එහෙම දෙන පණිවිඩය තමයි උපරිම කරන්න පුළුවන් සීස 3ක් තමයි කියලා. ඊට පස්සේ කරන සීස සංකුලතා තියෙන්න පුළුවන් කියලා. ඉතින් අපිට මුණ ගැහෙන්න පුළුවන් සමහර විට දැන් අපි මේ රෝගියා වගේ කාන්තාවන් යම්කිසි හේතුන් නිසා සීස 4ක් කරන අවස්ථාවලුත් එහෙමත් නැත්නම් දැන් මේ අවස්ථාවේදී මේ 5 වෙනි සීස එක තමයි අපි කරේ. මේ අම්මට බොහෝ තැන් වලින් අවදානම ටිකක් වැඩි කළා කියලා තිබුණා. ඇත්තට මේ අවදානම අඳුනා ගැනීම සහ ඒකට ප්‍රතිකාර කිරීම ඒ නිවැරදි ක්‍රියාමාර්ගයන් ගැනීම තමයි අපි විශේෂඥ වෛද්‍යවරුන් විදියට එහෙම නැත්නම් මාතෘ රෝහල් වල සේවක කාර්ය මණ්ඩලය විදියට අපි කරන්න ඕනේ. ඉතින් මේ අවස්ථාවේදීත් මව අපි හොඳින් පරීක්ෂා කරා. ඉතින් අපි තියෙන පහසුකම් අනුව අපි තීරණය කරා අතට අපිට එහෙම බයක් වෙන්න දෙයක් නැහැ. මේ සීස් එක කරන්න පුළුවන් කියලා. මාතෘ ඒ කාලේ එහෙම නැත්නම් ගර්භණී කාලේ බැලුවා බබාගේ වර්ධනය ඊළඟට වැදෑමෙහි තියෙන ඒ ස්වභාවය බබාට එන රුධිර ප්‍රමාණය ඉතින් මේවට විශේෂිත වූ ස්කෑන් මැෂින්ස් ඕන ඊළඟට ඒ වගේ හොඳම අතන තියෙන නවීනතම උපකරණ වලින් තමයි අපි කරන්නේ. ඊපස්සේ අපි සති 37ට ආවට පස්සේ සිසේරියන් සැත්කම ශ්‍රී ලංකා රෝහලේ සිද්ධ කරා. ඒකට අපි අවශ්‍ය සියලුම අර పూర్ව සූදානම් වෙලා ඒ කියන්නේ ඕන අවදානමකට මොන දෙන්න පුළුවන් විදියට අපේ සියලුම තියටර් එක අනිත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අදාළ අංශ ඔක්කොම සූදානම් කරගෙන ඒ සඳහා අපිට ගන්න පුළුවන් හොඳම කාර්ය මණ්ඩලයට අරගෙන සාර්ථකව සත්කම් ගෙමා කළා. ඒ දරුවත් හිතම් හොඳින් නිරෝගීව බිහි කළා. දැන් හරි සතුටු වෙලා ඒ කියන්නේ අපිට බොහොම ප්‍රීතිමත් දවසක් විදියට අපි අද ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ ලංකා රෝහලේ මගේ සහෝදර වෛද්‍යවරුන්ට ඊළඟට සෞඛ්‍ය මණ්ඩලයට පරිපාලනයට මේ විදිහේ අමාරු සත්කමක් වුණත් ඒ කිසිම
පැකිලීමකින් තොරව කරන්න අවශ්‍ය පහසුකම් අපිට ඕන වෙනවා සමහර ගර්භිණී මාතාවන්ගේ සංකූලතාවයන් ප්‍රතිකාර කරන්න මේ රෝහලේ ඒ සියල්ල අපිට ලබා දීලා තියෙනවා අපේ විශේෂඥ වෛද්‍ය කාර්ය මණ්ඩලයට. මම ඒක ගැන බොහොම සන්තෝෂයි.